Hello යාළුවනේ, welcome back to my YouTube channel. අද පොඩි ගමනක් යන්න හදන්නේ තාත්තා එක්ක. අපි බලමු කොහෙද යන්නේ කියලා. මුළු ගමනම කිලෝමීටර් 30ක් වගේ තමයි තියෙන්නේ. මමයි තාත්තයි විතරයි යන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේක. මම තාම ඩ්‍රයිව් කරන්නේ ලර්නර් පර්මිට් එකෙන්. ඉතින් ලර්නර් පර්මිට් එකෙන් යද්දී වෙන කවුරුත් එක්ක යන්න බෑනේ. අන්න ඒකයි මයි තාත්තයි විතරක් යන්නේ. ගෙදර ඉඳන් මේන් රෝඩ් එකට ටික දුරක් එන්න ඕනේ. ඒ ටික නම් තාත්තා අරගෙන ආවේ මොකද මට ඒ ටික අමාරු නිසා. ඉතින් හිමීට ඔන්න අපි දැන් යන්න පටන් ගත්තා. පාරේ මුල හරියනම් හොඳටම කැඩලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් උඩරිම හිමීට තමයි යන්නේ. මේ දවස් ටිකේ පාර හදන්න පටන් ගන්න තියෙන නිසා පාරේ ලොකු වාහනත් වැඩි. ඒ නිසා හරි පරිස්සමින් අරන් යන්න ඕනේ. මොකද ලොකු වාහන දෙකකට ලේසියෙන් මාරු වෙන්න පුළුවන් පාරක් නෙමෙයි මේක. මං වගේ කෙනෙක් අරන් යනවා කියන්නේ ඉතින් කොහොමත් අමාරුයි. වලවල් වල විතර බ්‍රේක් කරන්න සපෝට් ගියත් ඇත්තට වේදන්නේ. ගියා අංකල් කෙනෙක් හම්බෙන්න. මම පාර මැද නවත්තගෙන ඉන්නේ. මට කොහෙට අයින් කරන්නද කියලා හිතා ගන්න බෑ. අයින් කරන්න තැනකුත් නෑ. වාහනයක් ආවේ නැති වුණොත් ඒක මගේ වෙලාව. හරි ආයෙ පටන් ගත්තා යන්න. මේ ටික නම් අවුලක් නෑ. එහෙම පාර හොඳට තියෙනවා. පාර ටිකක් ලොකුයි. අවුලක් නෑ නෙමෙයි. අවුලක්ම නෑ. ඔන්න අපි දුරකථන ගෙවාගෙන ආවා අපේ ඩෙස්ටිනේෂන් එකට. මුලින් කිව්වේ නෑනේ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි ඇත්තටම ආවේ අපේ නිල රථේ නාවන්න. ගමනක් යනවා කියලා කිව්වම හිතුවද නිකන් ට්‍රිප් එකක් යනවා වගේ කියලා. නෑ මෙයාම නාවන්න ආවේ. යාවා වාහනේ හොදන්න. එල්බෝඩ් එක එහෙම ගලවලා එයාව නාවනකම් බලන් හිටියා ඉතින්. ඉවර වුණාට පස්සේ අපි ආපහු ගෙදර ආවා. ගෙදර ආවා කිව්වට ගෙදරම ආවේ නෑ. නංගිලා දෙන්නට හවස නෙට්බෝල් ප්‍රැක්ටිස් කිව්වා. ඉතින් මටත් සෙල්ලම් කරන්න ආස හිතිලා මාත් නැවතුණා. දැන් නම් අපි මේ ඉවර වෙලා යන ගමන් ওই පිටිපස්සෙන් ඉන්නේ අපේ නංගිලා දෙන්න. ඒ දෙනා වීඩියෝ කරන්න එපා කියලා මට කවර් වෙවි එනවා. උපරිම විනාඩි 20ක් පැය භාගයක් වගේ සෙල්ලම් කරන්න ඇති. මාරම මහන්සි. මම හිතන්නේ අවුරුදු ගානකින් ග්‍රවුන්ඩ් එකට බැස්ස නිසා වෙන්න ඇති. ප්‍රැක්ටිස් ඉවර වුණාට පස්සේ තාත්තා ආව අපි එක්ක යන්න. අදට මං එහෙනම් නවතින්න. ආයෙ එනකන් පරිස්සමෙන් ඉන්න. බයි.